උඹ ඔයා කියන්නේ කවුද කියලා ඔයානේ කියන්න ඕනේ. ඈ? මේ පොඩි හයර් එකක් යන්න ඕනේ අයියා. 24 දෙනෙක් වගේ යන්න ඕනේ. පොඩි රොලි එකක් වගේ එන්න ඕනේ රොලි එකට. ඔය ආටෝ එප ඔයාගේ ආටෝ රොලි වගේ කරන්නේ. වෙන ඔයාගේ ඉස්සර දෙන්නෙක් පිටිපස්සේ 15ක් වගේ දාම්නේ. ඔයාගේ ඔළුවේ ඉස්සර එක්කෙනෙක් දාමුද? උඩ. ඔයා කවුද? ඔයා කවුද? අපි කතා කරන්නේ කොළඹ ඉඳලා. හංවල ඈ මොනද? මොකද මං කියන්නේ උඹ? අදෝ කොහොමද මං කතා කරන්න පුළුවන්? මම මහත්තයා අහා ගන්නවා මම කියන්නේ එක. පොඩි හයර් එකක් යන්න ඕනේ ඔයාගේ ට්‍රීවිල් එක කරත්තයක් වගේ කරන්න ඕනේ පුළුවන්ද? ඈ? ඔයාට කරන්න පුළුවන්ද බේද? ඔයාට කරන්න පුළුවන්ද? ඔයා මේ මොනවද කියන අඹ කාලා තියනවද? ඈ? රහයිද? රායින මට මොකද කියන්නේ ඔයා? මම එහුවද? මම කොහෙද එව්වේ? මහත්තයා මම මේ දැන් කියන්නේ ඒක නෙමෙයි. අඹ රහට මට වෙඩන්නේ ඒක. මම ඔයාට කියන්නේ ඔයාට බස් එකක් තියෙනවනේ. මට බස් එකක් නෑ. වේන එකක්ද? කරත්තයක් නැද්ද? ඒක තමයි අපිට ඕනේ. කරත්තයක් තමයි ඕනේ. මහත්තයා ඔයා චූටින් මාටින් බලලා තියෙනවද? මහත්තයා ඔයා චූටින් මාටින් බලලා තියෙනවද? මේ මහත්තයා බලලා තියෙනනේ. මේ පොඩ්ඩක් මේ අර කොළ මොකද කියන්නේ අර කෝල් එකක් ගාලා එහෙම කරනවා. Guys, අදාළ කෝල් වලදී පේසු. හෙලෝ. හෙලෝ. මල්ලි. ඔයාගේ නම කියන්නකෝ මම කියන්න. ඔයාගේ නම කියන්න ඉස්සරලා. ඔයා හින්දි දන්නවද? ඈ? හින්දි දන්නවද? ඔව්. හින්දි දන්නවද? ඈ? තේරෙන්නේ? හින්දි දන්නවද? හින්දිද? ඔව් දන්නවා මාත්‍යා. කියලා දෙන්නද? બોલો. બોલો. சொல்லவா? හෙලෝ. මේ කොළඹ කියන්නකෝ. කොළඹේ ඉඳලා. පොඩක් කියන්න. ඈ? මොනද තේරෙන්නේ? ඔයා කියනවා ඉස්සෙල්ලා මහත්තයා. ඔයානේ කෝල් කරේ ඉස්සෙල්ලා. දුවල පුතාලා ඉන්නවද? ඈ? හරි. ඔයාගේ ලොකු පුතාගේ නම මොකද? නැද්ද? අම්මගේ නම මල්ලිගේ නම. මම ඔයාගේ යාළුවා. ඔයා කියන්න ඕනේ මම. ඈ? හෙලෝ. මහත්තයා ඔයාගේ අර කරත්ත තියෙනවනේ. ඒක අරන් ගන්න කියලා තමයි මම කියන්නේ ඔයාට දැන්. කරත්ත මොකටද?
කරත්ත මේ ගෙනියන්න නෙමෙයි. ගේන්න. අයියෝ දැන් තමයි ඔයාට කිව්වේ කොළඹ ඉඳලා හංවලට යන්න ඕනේ. දෙමට කොට දන්නවද? හරි. ඔයාට දන්නවනේ මාත්‍යා. දෙමට කොට 3 මාස දන්නවද? අන්න හරි. එතන ඉඳලා තමයි ඔයාගේ කරත්තය පටන් ගන්න ඕනේ ස්ටාර්ට් එක. එලගේ මාත්‍යා ගණන් ගන්න නෙවෙයි එහෙම තමයි. පොඩි ගෝලයක් ගන්න. ගම්පල. ගම්පල අර පස්සෝල්ගේ ගාව. එතනම පොඩ්ඩක් කරලා ඇතුළට රෝඩ් එක යනවා. ඒකට කියන්නේ අමරසේකර මාතේ කියලා. අමරසේකර මාතේ කෙලින්ම ගියොත් වමට හැරෙන්න. මමට ඇරිලා දකුණට ගිහිල්ලා එතන කණුවක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාගේ ඔළුව ගා ගන්න. මොනවද කියන්නේ? அவன் wrong number சொல்லி பேசியனோட